හෙලෝ ගයිස් ඔයගොල්ලෝ සාදරයෙන් ආදරේ පිළිගන්නවා YouTube channel එකට. ඔන්න අද මම අරගෙන ඇවිල්ලා තියෙන ගේම් ප්ලේ ගන්නන් නෙමෙයි. අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට කොහොමද හරිම විදිහට ලේසියෙන්ම YouTube channel එක create කරගන්න කියලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි guys. PC එකේ YouTube channel එක හදන විදිහ නෙමෙයි mobile phone එකේ YouTube channel එක හදන්නේ. ඉතින් ඔය දෙක අතර පොඩි වෙනස්කම් තියෙනවා. මම මේ වීඩියෝ එකකින් මේ දෙක විදිහම ඔයගලන්ට කියලා දෙනවා. හරි එහෙනම් guys අපි දැන් බලමු කොහොමද හරියටම ඔයගොල්ලන්ගේ YouTube channel එකට ගැලපෙන විදිහේ account එකක් හදාගන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලන්ට කැමති Google browser එකක් open කරගන්න. හරි. දැන් එහෙම open කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ account එක තියෙන තැනට යන්න මුලින්ම. ඔය විදිහට open කරාට පස්සේ මෙන්න මෙතන තියෙන add another account කියලා account කියලා තියෙනවා සමහර අයගේ. මගේ තියෙන මේ විදිහට එනවා විදිහට ඒක ඕපන් කරාට පස්සේ ටික වෙලාවක් යද්දි මෙන්න මේ විදිහට ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්න මෙතන තියෙනවා create account කියලා එක. අන්න ඒක එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට for personal use, for my child, for my business or work කියලා. ඔන්න විදිහට සෙට් එකක් ආවට පස්සේ මෙතන personal use කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ name එකයි last name එක එහෙම දෙන්න තියෙන තැනට ඔයාගේ නම දෙන්න එපා. මොකද ඔය hack වුණොත් එහෙම ඔයාගේ විස්තරයට අරගන්න ගොඩක්ම ලේසි. ඒකින්ද ඔයාගේ YouTube channel එකේ නම ඔයා අනිවාර්යයෙන්ම දෙන්න. ඔයාගේ YouTube channel එක මම මෙතන test එකක් විදියට මම දෙනවා test account කියලා. මේ පළවෙනි තැන test කියලා දීලා මෙතන account කියලා දෙනවා. මම හිතනවා guys මේ අකුරු හරියද කියලා. කොහොම හරි මෙන්න ඉතින් test account කියලා දුන්නා. ඔයාගේ YouTube channel එකේ නම මේ විදිහට දාන්න. ඊට පස්සේ දැන් next කියන එක දුන්නාට පස්සේ සාමාන්‍ය විදිහටම යනවා. මෙතන වගේ ඔයාගේ වයස නම් කීරවත්ම දෙන්න එපා guys. මේකේ ඔයාලට කැමති වයසක් දෙන්න. ඔයාගේ එක ඇරෙන්න. මම දෙනවා මේ විදිහට මේ විදිහට දැම්ම 2000 කියලා දානවා. ඊට පස්සේ මෙතන එතෙන් ඔයගොල්ලන්ට කැමති එකක් දෙනවා. මම දෙනවා mail කියලා. ඊට පස්සේ මෙන්න මෙතන create වෙලා එනවා AI එකෙන් අපිට use කරන්න පුළුවන් එක විදිහේ ඒවා. මම හිතුවේ ඔය ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා මම කැමති එකක් දානවා. මම මෙන්න මේක දානවා. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ password එක තෝරන්න නම් මෙතෙන්ට ඔයගොල්ලන්ට hack කරන්න අමාරු ගොඩක් කියන්නේ serious විදිහේ password එකක් දෙන්න. මම මෙතන ඔයාලට පෙන්වන්න ඕන හින්දා පොඩ්ඩක් example එකක් විදියට password එකක් ගහන්න. හැබැයි මේක ඔයගොල්ලෝ කොහේ හරි තැනක ලියලා තියලා මතක තියාගන්න. නැත්නම් මේ අමතක වුණොත් එහෙම ගොඩක් කේස් වෙන්න පුළුවන්. මම මෙතන දෙනවා 103 hash 456 ඔයගේ වන්න කැමති එකක් දාන්න. මෙන්න මේ විදිහට ඔයාලට එතෙන්ට නම් ඉතින් ඔයගොල්ලන්ට හිතන ගොඩ අමාරු විදිහේ පාස්වර්ඩ් එකක් දාන්න. මතක ඇතුලේ කුහරි තැනක ලියලා තියාගන්න. නැත්නම් අමතක වෙනවා. මටත් ඔය සීන් එක 4-5 සැරයක්ම වෙලා තියෙනවා. ඒකයි මම එහෙම කියන්නේ. මෙතනදී ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එක ආපු සැරයක් මතක තියලා ආපු ගහන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයාලට මතකයිද කියලා මෙතනදී පොඩ්ඩක් චෙක් කරලා තමයි බලන්න මෙතන. මෙතනදී මම බලාගෙනම ගහනවා. හරි. ඊට පස්සේ එතන සාමාන්‍ය දේ next දෙන්න. මෙන්න මේ icon එක කොල්ල අයින් කරන්න. එතනගේ verify code කියලා එකක් එනවා. අනේ recovery code මට පොඩ්ඩක් පැටලුණා guys ඒක. එතනදී guys එතන අපි skip කරලා මේක වැඩි අවුලක් වෙන්නේ නැහැ.
ඊට පස්සේ එතනවල කැමති නම් එතෙන්ට වල තව එක පාස්වර්ඩ් එකක් තමයි එතන දාන්න තියෙන්නේ. එතන අර කලින් පාස්වර්ඩ් එක ගහලා උතන රිකවරි පාස්වර්ඩ් එකක් ඔයාලට ආපු සැරයක් ගහන්න වෙනවා. එතකොට තමයි ඔයගොල්ලන්ගේ account එක වල open කරගන්න පුළුවන් වෙන්නේ. එතෙන්ට වල කැමති නම් එකක් දාන්න. හැබැයි දානවා නම් ගොඩක් හොඳයි. එතන මෙන්න මෙතන VP account එක හැදිලා තියෙනවා test account කියලා. එතන next දෙන්න. ඊට පස්සේ මෙතන එනවා අපේ account එක නරක විදිහට පාවිච්චි කරන්න එපා. ඔයා නම් මන විස්තරයක් අපිට Google එකකින් එවලා තියෙනවා. එතන ඉතින් ඔය privacy scene ටික තමයි තියෙන්නේ. එතන ඉතින් agree දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට message එක එනවා අපේ account එක හරිම විදිහට හැදිලා ඒ කියන්නේ create වෙලා ඉවරයි කියලා. එතන okay කියන එක දෙන්න. ඊට පස්සේ ඔන්න ඉතින් අපේ account එකේ settings ටික අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මම මේක ගන්න පෙන්නන්න ඕනි හින්දා ඔය open කරලා පෙන්නුවා. මෙතන අපිට පාටවල් ඒ සීන් අපිට වැඩක් නැහැ නේ. දුන්නහම එකක් දැම්මා. දැන් අපි ඉන්නේ අපිට අපි අර හදාගත්තු account එකේ ආපු ඉතින් මම ඔන්න මේ විදිහට ගියාට පස්සේ තමයි මට ආපු account එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ close කරලා දාන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ආපු සැරයක් Chrome එකට යන්න. ඔයගොල්ලන්ගේ ගාව තියෙනවා නම් YouTube app එක ඒක use කරන්න. මං ගා YouTube app එක නැති හින්දා මම මේ Google එකෙන් යන්නේ. ඊට පස්සේ YouTube කියන එකට යන්න ඕගොල්ලෝ. ඊට YouTube මෙන්න මෙතන යන්න. පොඩ්ඩක් guys load වෙන්න වෙලා යනවා. මොකද Google එකෙන් යන්නේ ඒකයි. එතන media අපි load වෙනකන් ඉන්න ඕනේ නැහැ guys. මෙන්න මෙතන අපි කෙලින්ම යමු. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපි අර හදාගත්ත test කියන එක. ඒක click කරන්න. ඊට පස්සේ ওই විදිහට ආපු ඒ character එක change වෙනවා. දැන් අපි යමු අපේ අර YouTube එකට. දැන් ඔන්න විදිහට guys ඔබ දැන් අලුත්ම YouTube එකක් විදිහට තමයි ඔක open වෙන්නේ. මෙතනින්ම අපි ඒක අර කලින් මම කරලා පෙන්නපු විදිහට වෙනස් කරන්න ඕනි. නැත්නම් Google එකේ විතරයි වෙනස් වෙන්නේ. YouTube එකේ වෙනස් වෙන්නේ නැහැ බොහෝ දුරට. සමහරක් අයගේ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒක open වුණාට පස්සේ මෙන්න මේ විදිහට යනවා දැන් අපි YouTube channel එකට. කියන්නේ auto create වෙනවා guys YouTube channel එක. මම මෙතන test YouTube channel කියලා වගේ දාන්නම්. YouTube කියලා දැම්මා guys. එතකොට මෙතන තියෙනවා මේ අපේ password එක පෙරලා තියෙනවා මෙතෙන්ද. ඒ password එක මෙතෙන්ට වැටෙන email එක. photo create කරලා email එකක් වැටෙනවා. එතන එනවා photo එකක් දාන්න. මම නැති මේ photo එකක් දාන්න නැහැ. මෙතන edit photo කියන එකට ගියාට පස්සේ picture කියන එකට ගියාට පස්සේ මේ ඔයගොල්ලන්ගේ browser එක කියන්නේ ඔයගොල්ලන්ගේ mobile එකේ හෝ ඔයගොල්ලන්ගේ PC එකේ තියෙන browser එකක් open වෙලා මේකට ෆොටෝ එක ඇඩ් කරන්න එනවා. මම මෙතන ක්‍රියේට් කියන එක දෙනවා. ඉතින් දැන් හරි දැන් guys අපේ ඔය සාමාන්‍ය විදිහට YouTube channel එක ක්‍රියේට් වෙලා ඉවරයි. අපි දැන් බලමු එකට කොහොමද හරිම විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න කියලා. මෙන්න මෙතනදී අපිට පෙන්නනවා අපේ YouTube channel එක. එතනම open කරාට පස්සේ මෙන්න මෙතන view channel කියන එක එක සැරයක් click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන එනවා create කියලා. ඒ create කියන එක click කරාට පස්සේ ඒගොල්ලන්ට වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිහට මේක edit වෙලා එනවා. මෙන්න මේ විදිහට. ඒක කලින් වීඩියෝස් එකම අප්ලෝඩ් කරලා එහෙම තියෙනවා නම් මෙතනදී ඔක්කොම විස්තර ටික වැටෙනවා. මෙන්න මෙතන දැන් ඔයගොල්ලන්ට link එකක් විදිහට select file කියලා. ඊට පස්සේ ඔන්න විදිහට මම මේක click කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී මගේ වීඩියෝස් ටික පෙන්නනවා. මේක දැන් click කරොත් එහෙම මෙන්න මෙතන ක්ලික් කරා ගියමු. එතකොට මෙතන ඕපන් වෙලා මේකට වැටෙනවා ඔටෝම. ඊට පස්සේ මම ගන්න කරලා පෙන්නන්න එක්කෝ ඒක ලේසි. ඔන්න මේ විදිහට ආවා guys. ඊට පස්සේ මෙතන අපි ටයිටල් එක ඇඩ් කරන්න දෙනවා. මම දානවා ටෙස්ට් වීඩියෝ කියලා. අපූර්ව හරිය දිගට මම හිතනවා guys.
මට ෂුවර් නෑ ඉතින් අපුරු වෙන්න. කවන්නේ අපුරු වෙනවා ගන්න මෙතනදී වලට ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරන්න එනවා. මෙතන ටයිටල් එක දාලා මෙතන වැඩි විස්තර දාන්න තියෙන. එතන මම ඉතින් මොකුත් දාන්න යන්නේ නෑ. මෙන්න මෙතන තියලා ගයිස් ඔයගොල්ලෝ thumbnail එකක් දාන්න කියලා. මෙන්න මෙතන මේ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ PC එකේ මොන හරි thumbnails ඔයගොල්ලෝ හදලා තියෙනවා නම් මෙන්න මේ upload file කියන එකෙන් ඔයගොල්ලන්ට ඒක හදාගන්න පුළුවන්. එතන මේ auto generate කියන එක ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකට අනුව AI thumbnail එක create කරගන්න. දැන් මෙන්න මේකෙන් නම් guys වෙන්නේ ගන්න මේ ටෙස්ට් එකකුයි ඔයා නම්මනම් සීන් ටිකක් පෙන්නලා ඒකට අනුව thumbnail එක create කරනවා. මම මෙතන ඉතින් ඔයගොල්ලෝ හදලා තියෙනවනේ ගොඩක්ම ලේසි. ඉතින් මම මෙතන upload file කියන එක සැරේ ක්ලික් කරනවා. එතන verify code එකක් ඇඩ් කරන්න කියනවා ඊට පස්සේ. ඊට පස්සේ guys ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තවත් browser එකක් open වෙලා එනවා. මේගොල්ලන්ගේ verify code එක කොහාට දෙන්න ඕනි කියලා. කියන්නේ මැසේජ් එකක් විදිහටද එහෙම නැත්නම් කෝල් එකක් විදිහටද කියලා. කීයටවත් guys මේ කෝල් කියන එක නම් කීයටවත්ම දෙන්න එපා. මොකද එතකොට එක එක ප්‍රශ්න එහෙම අහනවා. මේ ටෙස්ට් මී කියන්නේ අනිවාර්යයෙන්ම එතකොට ඔයාලට මැසේජ් එකක් විදිහට මෙන්න මෙතන ලින්ක්ස් බොක්ස් එකේ මැසේජ් බොක්ස් එකේ එනවා ඔයාලට මැසේජ් එක. මෙන්න එතන ඔය ෆෝන් නම්බර් එක දෙන්න එනවා. ඉතින් මම ගාව මෙතන ෆෝන් නම්බර් එක නම් දෙන්න බෑ guys මෙතනදී. ඉතින් ඔයගොල්ලෝ එතන ෆෝන් නම්බර් එක දීලා next කියන එක දුන්නාට පස්සේ ඔයාලට මම මේක පැහැදිලි කරනවා විතරයි guys. මොකද මට ෆෝන් නම්බර් එක දෙන්න මම මේ PC එකෙන් මේක හදන්නේ ඒකයි. ඉතින් ඔයගොල්ලෝ මෙතන ෆෝන් නම්බර් එක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මෙතන inbox වෙලා මැසේජ් එකක් එනවා verify code කියලා එකක්. ඒක නිකන් මට කලින් ආපු එකක් මම නිකන් එක්සැම්පල් එකක් විදිහට කියන්න. ඒකේ තිබ්බේ guys 1650 කියලා. ඔන්න ඒ විදිහට නම්බර් එකක් එනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඊට පස්සේ මෙතන next දුන්නාට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක ගන්න මෙතන next දෙන්න. ගහලා ඔයගොල්ලෝ මෙතන ෆෝන් නම්බර් එක ගහලා මෙතන next දුන්නාට පස්සේ අර අතන inbox වෙලා ආපු verify code එක ගහන්න තැනක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනි විදිහට ඔයගොල්ලෝ ගාව තියෙන ෆොටෝස් එහෙම thumbnails විදිහට ඇඩ් කරන්න පුළුවන්. post එකක් උනා ඊට පස්සේ ලේසියෙන්ම දාන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න උනත් පුළුවන් දෙයක්. ඉතින් මේ විදිහට තමයි guys YouTube channel එක create කරගන්නේ. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ඉතින් මම thumbnail එක නොතව ගන්න නිකන් කරලා පෙන්නන්න ඒක. එතන නිකන් ඊට පස්සේ playlist එකක් එනවා. මම මෙතන videos දාලා නැති හින්දා මෙතන playlist එකක් මට දාන්න බෑ. ඉතින් next දෙන්න. ඊට පස්සේ guys මේක පොඩි ළමයින්ට හදපු වීඩියෝ එකක්ද එහෙම නැත්නම් මේ පොඩි ළමයින්ට ඇරෙන්න හදපු වීඩියෝ එකක්ද කියලා. ඊට පස්සේ මෙතන මම දෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ මේකම අනිවාර්යයෙන්ම දෙන්න. මොකද මේක දුන්නොත් එහෙම එක වයස් දාන්න ඔය වගේ සීන්ස් එනවා. ඉතින් ඊට පස්සේ next දෙන්න ආපු සැරයක්. ඊට පස්සේ guys මෙතන එනවා ඔයගොල්ලෝ මේක වීඩියෝ එක හදු ස්ක්‍රීන් රෙකෝඩ් කරලාද ඔය වගේ ඊළඟට ඇඩ් කාඩ්ස් ඔන්න ඔය වගේ සීන් ටිකක් එනවා. එක එක ඔයගොල්ලෝ ලස්සනට දාන්න එක එක ඒවා එනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔය විදිහට එක එක ඒවා මේ වීඩියෝ කිව්රුණාට පස්සේ ඔයගොල්ලන්ට YouTube එකකින් මොන ප්‍රොමෝට් කරන්න ඕනේ වීඩියෝස් එහෙම නම් මෙතන දේවන්ට හදලා ඇඩ් කරන්න පුළුවන්. මෙතන තියෙන මේ channel කියන එක ඔයගොල්ලන්ට පුළුවන්. තව ඔයගොල්ලෝ ගාව channels එහෙම මොන හරි තියෙනවනම් YouTube channel තියෙනවනම් මේ වීඩියෝ කිව්රුණාට පස්සේ මෙන්න මෙතනදී link එකක් විදියට ඒ channel එකට යන්න පුළුවන් විදිහේ link එකක් වැටෙනවා. ඉතින් මේ විදිහට ගන්න දාන්නත් පුළුවන්. මම ඉතින් ඒව දාන්න යන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ මේ විදිහට next දුන්නාට පස්සේ check up එකක් වැටෙනවා. මෙතන ඉතින් copyrights එහෙම වැටෙනවද නැද්ද කියලා මෙතන ඉතින් ගන්න පෙන්නනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක copyright ගහන්න ලේසියිද? copyright ගහන්න අමාරුයිද? ඒ වගේ සීන්ස් මෙතනදී වැටෙනවා. දැන් no issues found කියලා තියෙන්නේ මෙතනදී ඔයගොල්ලෝ මේ copyright ගහන්න බෑ මේ වීඩියෝ එක. අමාරුයි කියලා තමයි කියන්නේ. ඒකට මේක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කිසි ප්‍රශ්නයක් නැතුව YouTube එකට දාන්න පුළුවන් කියලා තමයි මේකෙදි කියන්නේ. ඉතින් මෙතනදී මේ issues found කියලා වැටුනොත් එහෙම no කියන කියලා නැතුව මෙන්න මේ ටික විතරක් වැටුනොත් එහෙම ඔයගොල්ලෝ මේ වීඩියෝ කීයටවම දාන්න එපා guys. ඒතොල හැක් වෙන්න පුළුවන්. කොපිරයිට් ගහන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මගේ විතර no කියලා තිබිද මම මෙතන next දෙනවා.
ඊට පස්සේ මෙතන තියෙනවා මේ වීඩියෝ එක පබ්ලික් එකේ දාන්න පුළුවන් යන්න ඕනි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න කියන කට්ටියට විතරද කියලා. කියන සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන YouTube channel වලට විතරද කියලා. දැන් පබ්ලික් කියන එක දෙනවා මෙතන හැමෝටම යනවා. එතකොට ඊට පබ්ලිෂ් කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට නිකම්ම වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා guys. මෙතන ඉතින් ඔයගොල්ලන්ට මේ link එක හැදිලත් වෙනවා මෙතනදී. මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ තව ඔයගොල්ලෝ ගාව මොන හරි දාන්න ඕනි තැන් එහෙම තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. ඔය WhatsApp එකට link එකක් විදිහට දාන්න පුළුවන්. මෙතනදී WhatsApp කියන එක තෝරලා මම ඉතින් ඒකට cancel දෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට වීඩියෝ එක නිකම්ම අප්ලෝඩ් වෙනවා guys. හරි guys, අපි දැන් බලමු කොහොමද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් YouTube channel එක create කරගන්න කියලා. මුලින්ම ඔයාගේ YouTube එක open කරගන්න. ඔයාගේ ෆෝන් එකේ තියෙන YouTube app එක open කරගන්න. මේ විදිහට ඔයගොල්ලන් එතකොට මේ විදිහට scene ටික එනවා. මම මේ විදිහ මේ වෙලාවේ මගේ අපි හදාගෙන තිබ්බ ඒ account එකට අපි මන් දැන් log වෙලා තියෙන්නේ. වත් අර කලින් කියලා දුන්න විදිහට මේ account එක හදාගන්න. ඊට පස්සේ ඔය විදිහට තියෙද්දි මෙන්න මේ විදිහට වගේ channel එකට යන්න. ඊට පස්සේ මෙතනින් ආගෙන channel එකට නමක් දාන්න. නමලු picture එකක් add කරන්න. මේ දෙන picture එකක් add කරන්නේ නැහැ දැන්. ඊට පස්සේ නමක් දාන්න වෙනවා. මම දානවා මෙතන test YouTube channel කියලා. ටෙස්ට් YouTube channel කියලා මම විදිහට දාලා මෙතන ඕකේ කරනවා. ඊට පස්සේ සේව් දෙනවා. ඊට පස්සේ මෙතන යනවා කලින් විදිහටම ඔයාගේ තමයි YouTube එකෙන් auto create වෙන account එක. මෙතන පල්ලෙහෙ මේ විදිහට දාලා තියෙන එක auto මේ හැදිලා එනවා. ඊට පස්සේ විදිහට create account දෙන්න. create channel. ඊට පස්සේ මෙතන channel එක create වුණා කියලා ඔයගොල්ලෝ message එකක් එනවා. ඊට පස්සේ ආපහු ඒ විදිහටම යන්න. ඊට පස්සේ දැක්කනේ guys මෙතන හැදිලා ඇවිල්ලා ඒකේ ඔටෝ මේක හැදිලා එනවා එතෙන්ට. හරි guys මම ඔන්න ඔය දේවල් ටික ගැන තමයි ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්න හිතාගෙන හිටියේ. ඉතින් ඔය දේවල් ටික ඉතින් ඉවර වෙච්ච හින්දා මම මේ වීඩියෝ එක දැන් නවත්තනවා. හැබැයි guys මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් මොනවද screen record කරන්න, ඒ වගේම photo editing, thumbnails create කරගන්න, තව වීඩියෝ එඩිට් කරගන්න, එහෙම තව voice record කරගන්න, එහෙම ගන්න හොඳ මොනවද apps ඒව කොහොමද install කරන්න, ඒ දේවල් ටික ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලන්ට goodbye, see you in next video. Thank you.